හැමෝටම සුබ දවසක්. ඔන්න මම අදත් ඔයාලට ගවර්න්මන්ට් ජොබ් වේකන්සිස් කීපයක් අරගෙන ආවා. හරි. ඉතින් මම අද ඔයාලට අරන් ආවිලා තියෙන්නේ පෙර පාසල් ගුරු, ඒ වගේම අරක් කැමි සහායක සහ උපස්ථායක කියන තනතුරු වලට මේ දවස්වල අලුතෙන්ම ආවිලා තියෙන ජොබ් වේකන්සිස් කීපයක් තමයි අරගෙන ආවිලා තියෙන්නේ. හරි. ඉතින් අපි කතා කරමු මෙන්න මේ ජොබ් වේකන්සිස් වලට අපි ඇප්ලයි කරන්නේ කොහොමද? මේ විදිහට අපි ඇප්ලයි කරලා අපි කොහොමද මේ ජොබ් වේකන්සිස් ලබා ගන්න කියලා. හරි. ඉතින් මම අද ඔයාලට මුලින්ම කතා කරන්නේ පෙර පාසල් ගුරු කියන තනතුරු සඳහා මේ දවස්වල වේකන්සිස් තියෙනවා. ඉතින් රජයේ තමයි මම ඔයාලට සම්පූර්ණ විස්තරය කියන්න මේකට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. හරි. ඉතින් මේකට අවශ්‍ය සුදුසුකම් තමයි මුලින්ම වයස් සීමාව ඇතුළත් කරලා තියෙනවා. අයිතුම්පත් බාර ගන්න අවසාන දිනට අවුරුදු 18ත් 30ත් අතර කෙනෙක්ට තමයි මේකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් කරලා තියෙනවා. සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථයන් සහිතව එක්වරකදී විෂයන් 6ක් සමත් වී තිබීම තමයි මේ විදිහට අවශ්‍ය වෙන්නේ අපස සා පෙළ විභාගයේදී. හරි. ඒ වගේම උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් එක් විෂයක් තමයි සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර සමත් වී තිබිය යුතු වෙන්නේ. හරි. ඉතින් මේවා තමයි අපිට අවශ්‍ය වෙන අධ්‍යාපන සුදුසුකම් මේකට ඇප්ලයි කරන්න. හරි. ඒ වගේම වෘත්තීය සුදුසුකම් ඇතුළත් කරලා තියෙනවා. වෘත්තීය සුදුසුකම් විදිහට අවශ්‍ය වන්නේ රජයේ ලියාපදිංචි ආයතනයකින් පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ මාස 3කට නොඅඩු පාඨමාලාවක් හදාරා තිබීම තමයි මේකට අවශ්‍ය වෘත්තීය සුදුසුකම් විදිහට තියෙන්නේ. හරි. ඒ වගේම තමයි පළපුරුද්දක් අදාළ නොවේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක බඳවා ගන්න ලිඛිත පරීක්ෂණයකින් කියලා සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් මේකට අදාළ සම්පූර්ණ විස්තරය ඇතුළත් PDF එක මම අපේ Telegram channel එකට අප්ලෝඩ් කරනවා. ඔයාලට පුළුවන් අන්න ඒකෙන් සම්පූර්ණ විස්තරය බලන්න PDF එක download කරලා. ඒ වගේම මෙන්න මේ මම ඔයාලට අපේ channel එකෙන් අරන් එන හැම වීඩියෝ එකකටම හැම job vacancies එකටම අදාළ application එක සහ සම්පූර්ණ විස්තරය අපේ Telegram channel එකේ post කරනවා. ඔයාලට පුළුවන් අපේ Telegram channel එකට join වුණොත් එම සම්පූර්ණ විස්තරය details එක PDF එක සහ හැම job vacancies එකටම අදාළ application එක ඔයාගේ phone එකටම download කරගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අවශ්‍ය වෙන සුදුසුකම්. ඒ වගේම වැටුප් ප්‍රමාණය ඇතුළත් කරලා තියෙනවා. වැටුප් ප්‍රමාණය රුපියල් 78360ක් විදිහට තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. හරි. ඉතින් මේක තමයි අපිට ලබා දීලා තියෙන පළවෙනි job vacancies එක. ඉතින් මම අද ඔයාලට අරන් ආවිලා තියෙනවා job vacancies කිහිපයක්ම. හරි. ඉතින් පළවෙනි job vacancies එක තමයි මම මේ විදිහට කිව්වේ පෙර පාසල් ගුරු කියන job vacancies එකට. හරි. ඉතින් දැන් අපි කතා කරමු ඊළඟ job vacancies එක. හරි. ඊළඟ job vacancies එක තමයි අරක් කැමි සහායක. ඉතින් මේ විදිහට අරක් කැමි සහායක කියන එකට අදාළව මම ඔයාලට කියන්නම් මොනවාද අවශ්‍ය සුදුසුකම් කියලා. රජයේ ලියාපදිංචි ආයතනයක සූප ශාස්ත්‍රය පිළිබඳ මාස 3කට නොඅඩු පාඨමාලාවක් හදාරා තිබීම. ඒ වගේම උපස්ථායක කියන තනතුරට රජයේ රෝහලක බෙහෙත් ශාලාවක හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි පෞද්ගලික රෝහලක උපස්ථාන කටයුතු සම්බන්ධව පුහුණුවක් ලබා තිබීම තමයි මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. හරි. ඉතින් මේකට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම පළපුරුද්ද මේ විදිහට ඇතුළත් කරලා තියෙනවා. තනතුරට අදාළ ශාස්ත්‍රීය පළපුරුද්ද විශේෂ සුදුසුකම් ලෙස සලකනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි මේ විදිහට බඳවා ගන්න කියලා. වැටුප් ප්‍රමාණය ලබා දීලා තියෙනවා. වැටුප් ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා රුපියල් 61880ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මෙතනදී ඇතුළත් කරලා තියෙනවා මේකට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මම මෙන්න මේවට අදාළ සම්පූර්ණ විස්තරය ඇතුළත් PDF එක මම අර කලින් කිව්වාගේම අපේ Telegram channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට අවශ්‍ය application එකත් මම දාලා තියෙනවා. ඒක ඔයාලා ඔයාගේ phone එකට download කරගෙන ඔයාලට පුළුවන් එක print එකක් ලබා ගන්න. print එක ලබාගෙන ඔයාලට පුළුවන් ඒක fill කරලා ඉතින් මෙන්න මේ කියන ලිපිණයට send කරන්න. ඉතින් මෙතනදී සඳහන් කරලා තියෙනවා මේකට අදාළ ලිපිණය සමාජ සේවා දෙපාර්තමේන්තුව දෙවන මහල දෙවන අදියර සෙත්සිරිපාය බත්තර මුල්ල කියන ලිපිණයට තමයි ඔක්තෝබර් මාසේ මේක ඔයාලට තමයි මේක තියෙන්නේ. ඔක්තෝබර් 7 වෙනි දින තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරලා ඔයාට මේකේ job vacancies එකක් ලබා ගන්න ඔයාලට මේ සුදුසුකම් තියෙනවා නම්. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අද job vacancies කීපයක් ඔකට අරන් ආවේ. ඔයාලට මේ වීඩියෝ හොඳ නම් තවත් ඔයාලට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට කාටක් කලින් ඔයාලට job vacancies ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරන්නම්. හැමෝටම සුබ දවසක්.